අද වීඩියෝ එකකින් ඔයගොල්ලන්ට ගෙනහලා තින්නේ වෙසක් කූඩු සම්බන්ධයෙන් කැරකෙන කූඩු සම්බන්ධයෙන් තමයි ගෙනහලා තියෙන වීඩියෝ එක. කැරකෙන කූඩු වල ලයිට් සිස්ටම් සම්බන්ධයෙන් ඔයගොල්ලන්ට ෆ්ලෑෂර් කොටයක් නැතුව කිසිම මිල අධික පරිපතයක් නොමැතිව ඔයගොල්ලන්ට කරන්න පුළුවන් ලයිට් සිස්ටම් එකක් ගැන තමයි අද වීඩියෝ එක ගෙනහලා තින්නේ. ඉතින් මට මතක විදිහට මේ සර්කිට් සම්බන්ධ වීඩියෝ එකක් මම කලිනුත් කරලා තියෙනවා. ඔයගොල්ලෝ බලලා ඇති ඒක. ඉතින් ඒකත් බලලා තියෙනවා නම් ඕගොල්ලෝ කලින්ම දන්නවා ඇති මේකට මේ සර්කිට් එක පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඉතින් මේ වගේ සර්කිට් දෙක තුනක් තියෙනවා. ඒක තමයි මම අද ගෙනහලා තින්නේ ඕගොල්ලන්ට වීඩියෝ එකෙන්. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. හොඳයි යාළුවනේ, ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති මගේ මේස උඩ මෙන්න මේ වගේ ලයිට් පටියක් තියෙනවා. මේ වගේ කන්ට්‍රෝල්ස් කිහිපයක් තියෙනවා. රිමෝට් එකක් තියෙනවා. මේ වගේ තවත් කන්ට්‍රෝලර් එකක් තියෙනවා. හරි. ඉතින් මෙන්න තියෙනවා මගේ අතේ රිමෝට් එක. මම දැන් මේ රිමෝට් එකෙන් මේකේ කලර්ස් චේන්ජ් කරනවා. රෙඩ් කලර්, ග්‍රීන් කලර්, බ්ලූ කලර්, ඒ වගේම පින්ක් කලර්. ඔයගොල්ලන්ට පේනවා ඇති. yellow කලර්. ඊට පස්සේ මේකේ අපි ෆ්ලෑෂ් එකක් දාමු. අන්න බලන්න ඊට ඉක්මනින් රටා මාරු වෙනවා. ඒ වගේම ස්ට්‍රොබ් එක. ඔයගොල්ලන්ට පේනවා ඇති. හරි ස්මූත් විදිහට ඔයගොල්ලන්ට දැන් පේනවා ඇති. හරි ස්මූත් විදිහට ලයිට් එළිය චේන්ජ් වෙනවා. වගේම ෆේඩ් එකක් ඒ විදිහම වැඩ කරනවා. ස්මූත් එකක් අපි දාමු. බලන්න හැම පාටකම මාරු වෙනවා. හරි. මේක ඇවිල්ලා ඔයගොල්ලන්ට මාකට් එකේ ගොඩක් අඩුවට ගන්න පුළුවන් PCB ටිකක් තමයි මේ තියෙන්නේ කන්ට්‍රෝලර්ස් කීපයක්. මෙයා සාමාන්‍යයෙන් රුපියල් උපරිම 450ක් වගේ වෙයි. මේ PCB එක විතරක්. PCB එකයි මේ රිමෝට් එකයි. ඉතින් ඔයගොල්ලන්ට පේනද මෙන්න මේකේ මෙතන ගහලා තියෙනවා DC 12 volts. ඊට පස්සේ IR receiver. ඒ වගේම මෙතන output current එක 6 ampere වෙනකම් පුළුවන් max එක. input voltage එක DC 12 volts. මේකට 24 දෙන්න බෑ. ඊට පස්සේ මේකේ රිමෝට් එකේ කීස් 24ක් තියෙනවා කියලා තමයි ඒගොල්ලෝ මෙතන සඳහන් කරලා තියෙන්නේ. මේක ඇතුලේ තියෙන්නේ පොඩි PCB එකක් තියෙන්නේ මේ බොක්ස් එකේ සයිස් එකටම පොඩි PCB එකක් තියෙන්නේ. ඔයගලන්ට පේනවා ඇති. මෙන්න තියෙනවා PCB එක. ඔන්න සිස්ටම් එක. මෙතන තියෙනවා changing IC එක. මෙයාට යවන සිග්නල් එක අනුව තමයි එයාගේ රටා ටික මාරු කරගන්නේ. මේ power side එක තියෙනවා. ඒ වගේම මෙතන output side එකේ ट्रांसिस्टर තුන තියෙනවා. ඒ වගේම මේකේ කියන්න තියෙන දෙයක් තමයි common line එක 12 volts plus එක තමයි එන්නේ. RGB කියන line ටික රින line එකක් විදිහට තමයි යන්නේ. එතකොට අපි මේකේ බැලුවොත් මේකත් ඒ විදිහමයි. voltage එක ground එක, output එක green red blue කියලා තියෙනවා. input voltage එක 12 volts තමයි මේක. මේක 5 volts ඉඳන් 12 volts වෙනකම් දෙන්න පුළුවන්. ඒ වගේම මේක මම වෙනම පැහැදිලි කිරීමක් කරන්න. ඔයගොල්ලන්ට මේක බැලුවොත් මේකේ තියෙන්නේ input එකයි output එකයි තියෙන්නේ. ඊට පස්සේ මේකේ 5 volt ඉඳන් 24 volts වෙනකම් input කරන්න පුළුවන්. ඒ වගේම මෙයාගේ 12 volts ඉඳන් 24 volts වෙනකම් පුළුවන් control කරන්න. මෙයාගේ buttons තුනක් තියෙනවා. output pin 4ක් තියෙනවා. මෙයාගෙත් බටන්ස් තුනක් තියෙනවා. මෙයාගේ කිසිම බටන් එකක් නැහැ. හරි. මේකේ රිමෝට් එක තියෙනවා. හරි. දැන් ඕගොල්ලෝ හදන කැරකෙන කූඩුවේ ෆ්ලෑෂර් කොටයක් ඔයා හදා ගන්න ඕන. ඔයාගේ ලයිට් ඩිසයින් එක වැඩ කරන්න. එහෙම නැත්නම් ඔයා Arduino board එකක් කරා රිලේ ප්‍රෝග්‍රෑම් කරලා ලයිට්ස් ටික කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඒ වගේම මාකට් එකේ දැන් ගන්න තියෙනවා වෙනම ෆ්ලෑෂර් සර්කිට්ස් කියලා. ඒවා සාමාන්‍යයෙන් 2500ක් 3000ක් වගේ වෙනවා. සමහරක් වෙලාවට ඊටත් වඩා අඩු ඒවත් ඇති. හැබැයි මේ වගේ සර්කිට් එකක් ගන්න මට්ටමට ඔයාට කොහෙන්වත් ඒ වගේ සර්කිට් එකක්, ඒ කියන්නේ ඒ සර්කිට් එකක් ගන්නට වඩා ගොඩාක් අඩුවෙන් මේ වගේ සර්කිට් එකක් අනිවාර්යයෙන්ම හොයාගන්න පුළුවන්. ඉතින් මොකද ඒවා රිලේස් දාලා ගොඩක් ලයින්, ඒ කියන්නේ ලොකු ඇම්පියර් එකක්, ලොකු වෝල්ටේජ් එකක් කන්ට්‍රෝල් කරන්න පුළුවන් විදිහට තමයි ඒවා හදලා තියෙන්නේ. ඒ නිසා ගණන් වැඩි. ඒ වගේ මේකට තියෙන ඩිමාන්ඩ් එක හින්දා ගාන වැඩි. මේවා සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ගේ වාහනවල මොඩිෆිකේෂන්ස් වලට තමයි වැඩි හරියක්ම එන්නේ. ඉතින් අපි ඒක පාවිච්චි කරලා අපේ කූඩුව හරිම ලස්සනට පාවිච්චි කරන්න පුළුවන්.
ඉතින් මම කූඩු හදලා තියෙනවා මගේ channel එකේ තියෙනවා මම අවුරුදු 3ක හදපු කූඩු 3. ඔයගලන්ට පුළුවන් channel එකේ short videos වලට ගිහිල්ලා ඒ කූඩු 3ම බලන්න. ඒ හැම කූඩුවකම light design එක තියෙන්නේ මෙන්න මේ වගේ පුංචි circuit එකකින්. ඉතින් ඔයගොල්ලෝ ඒ වීඩියෝ එකක් බලුවොත් ඔයගොල්ලන්ට තේරෙයි මම මේ පුංචි circuit එකකින් කොච්චර වැඩක් කරන් තියනවද කියලා. එච්චර ලස්සන light design ටිකක් ගන්න. ඉතින් මේ තියෙන මම අන්තිමට හදපු කූඩුවට පාවිච්චි කරපු circuit එක. එයා මම remote එකෙන් control කරන විදිහට තමයි හැදුවේ. ඒ කියන්නේ සමහරක් වෙලාවට input line එකේ ඒ කියන්නේ current line එක සමහරක් වෙලාවට flasher කොටයක් දාලානේ අපි කොහොම current එක ඇතුළට ගන්නෙ. එතකොට එතන power cut එකක්. ඒ කියන්නේ යම්කිසි ගැස්සීමක් හින්දා ස්පෝක් කම්මියකට current එක spark එක ආවේ නැත්තම් එතනදී සමහරක් වෙලාවට මෙයා රීසෙට් වෙන්න බලනවා. එහෙම රීසෙට් වුණොත් මෙයාගෙන් අපිට ටග් ගාලා ආපහු රටා ටික දාලා හදා ගන්න පුළුවන්. හැබැයි මේ සර්කිට් එක රීසෙට් වෙන්නේ නැහැ. මෙයා එතන ඉඳන්ම ඒ කියන්නේ නැවතිච්ච තැන ඉඳන්ම මේ සර්කිට් එක දුවනවා. මේක ඇවිල්ලා බටන්ස් තුනෙන් අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. මේ සම්බන්ධ වීඩියෝ එකක් මම ඔයගලන්ට කලින් ගෙනහලා තියෙනවා. channel එකේ වීඩියෝ එක තියෙනවා බලන්න පුළුවන්. මෙතනින් අපිට ස්පීඩ් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඒ වගේම මෙතනින් ලයිට්ස් වැඩ කරන ඒ කියන්නේ ලයිට්ස් වල රටාව යන ආකාරය වෙනස් කරගන්න පුළුවන් අපිට මෙතන මේ මෝඩ් එකෙන්. ඊට පස්සේ අපිට කලර්ස් විතරක් තියාගන්න නම් මෙතනින් කලර්ස් බටන් එක ඔබලා කලර්ස් හදා ගන්න පුළුවන්. ඒ වගේම කලර්ස් වල එළිය අඩු වැඩි කරගන්න පුළුවන්. අපේ තියෙන ලයිට්ස් වල එළිය අඩු වැඩි කරගන්න පුළුවන්. මෙන්න මේකෙත් ඒ විදිහෙම පුළුවන්. මේ බලන්න එළිය අඩු වැඩි කරගන්න බටන්ස් දෙකක් තියෙනවා. ඒකෙන් අපිට මේකේ එළිය අඩු වැඩි කරගන්න පුළුවන්. හරි. ඉතින් ඔයගොල්ලන්ට තව සර්කිට් එකක් තියෙනවා. මෙන්න මේ සර්කිට් එක. මේක ඇවිල්ලා එක ඉන්පුට් එකක් තියෙන්නේ අවුට්පුට් එකයි. ඉතින් මේකෙන් පුළුවන් ඔයාට තනි ලයිට් එකක් කන්ට්‍රෝල් කරගන්න. ඒ කියන්නේ මේ ඔක්කොම මතක තියාගන්න මේ ඔක්කොම 12 volts වලට තමයි හදලා තියෙන්නේ. 12 volts LED පටි පාවිච්චි කරලා එහෙම නැත්නම් මේ වගේ ස්ට්‍රිප් පාවිච්චි කරලා තමයි කූඩුවේ ලයිට් වයරින් එක හදන්න ඕන. අපි 230 වලට මේක කන්ට්‍රෝල් කරන්න අමාරුයි. රිලේ දාලා රිලේ හරහා තමයි කරන්න යන්නේ. එහෙමනොත් තවත් වියදම් වැඩි වෙනවා. මේ සර්කිට් එක උඩරිම 500ට අඩු වෙනවා. අනිවාර්යයෙන්ම මේ සර්කිට් එක රුපියල් 150ක් වගේ වෙන්නේ. මේ සර්කිට් එක 250 300ක් වගේ වෙනවා. මෙන්න මේ සර්කිට් එක නම් රුපියල් 800ක් විතර වෙනවා. මොකද මේකේ වෙනස මේකේ බටන්ස් මුකුත්ම නැහැ. මේක කන්ට්‍රෝල් කරන්න තියෙනවට ෆෝන් එකකින්. ඔයගලන්ට පේනවා ඇති මෙතන DC in jack එක තියෙනවා 12 volts jack එක සාමාන්‍ය jack එක. ඒ වගේම මෙතන output එක ගහලා තියෙනවා V+. ඒ වගේම green line එක, red line එක, blue line එක. මෙයා මේ ඔක්කොම වැඩ කරන්නේ RGB mixing විදිහට තමයි මේ circuit හැම එකම වැඩ කරන්නේ. ඔයාලට මෙන්න මේ QR එක scan කරපු ගමන් ඔයාගේ phone එකෙන් QR code එක scan කරාට පස්සේ link එකක් එනවා. ඒ link එකෙන් ඔයාගේ App Store එකෙන් හරි Google Play Store එකෙන් හරි app එකක් තියෙන download කරගන්න. ඒ app එක download කරගත්තාට පස්සේ මෙන්න මේ වගේ remote එක වගේ මීට වඩා හරිම ඇඩ්වාන්ස් ඒ කියන්නේ අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන් app එකක් හම්බ වෙනවා. ඒ app එක අපි Bluetooth හරහා connect කරාට පස්සේ ෆෝන් එකට Bluetooth හරහා මේක connect වෙනවා. connect වුණාට පස්සේ අපිට PCB ඒ කියන්නේ ඒ software එකෙන් ඒ app එකෙන් අපිට පුළුවන් මේ PCB එක සම්පූර්ණයෙන්ම control කරන්න. අන්න ඒක නිසා තමයි මේක ටිකක් ගණන් වැඩි. ඒ වගේම මේකේ කිසිම බටන් එකක් එන්නේ නැත්තේ ඒකින්දයි. අපි මේ ඔක්කොගෙම කරන වැඩ සහ ඊට වඩා වැඩි වැඩ කිහිපයක් මේ සර්කිට් එකෙන් අපිට කරන්න පුළුවන්. ඉතින් මේකෙත් අවුට්පුට් ටික තියෙන මේ විදිහටම RGB LED කියලා මෙතන ගහලා තිනවා. RGB මෙතන පිළිවෙල තියෙනවා line ටික කියන මේ කෙරවලේ pin එක plus එක ඊට පස්සේ RGB විදිහට තමයි මෙතන line එක එන්නේ. ඉතින් ඒක තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. මේකෙත් ඔයාට පුළුවන් ඔයා පාවිච්චි කරන තනි light එකේ එළිය අඩු වැඩි කරගන්න. ඒ වගේම ඒකට තනි ලයිට් එකට දාලව රටා ඔයාට චේන්ජ් කරගන්න පුළුවන් සහ ඒ රටාව මාරු වෙන ස්පීඩ් එක ඔයාට මෙතනින් මාරු කරගන්න පුළුවන්. ඉතින් ඒ ටික තමයි මේ PCB එකෙන් කරන්න පුළුවන්. මේකේ අවුට්පුට් එකයි තියෙන්නේ. මේකේ අවුට්පුට් තුනක් තියෙනවා. ඒ කියන්නේ RGB අවුට්පුට් තුන. මේකෙත් RGB අවුට්පුට් තුන තියෙනවා. මේකෙත් RGB අවුට්පුට් තුන තමයි තියෙන්නේ. ඔයගොල්ලෝ දැක්ක මේකේ පාට වෙනස් වෙන විදිහ. ඉතින් ඒ වගේ ඔයගොල්ලන්ට පුළුවන් මෙතනින් කෙලින්ම ඩිරෙක්ට් ලයින් එක මේක මෙහෙම නෙමෙයි ඉන්නේ. මෙන්න මේ වගේ කෑල්ලක් ඔයගොල්ලන්ට කෙලින්ම පාස්සලා තමයි එන්නේ. මෙන්න මේ වගේ කෑල්ලක් කෙලින්ම පාස්සලා එන්නේ මෙන්න මෙතනට. පාස්සලා මේක ඔයගොල්ලන්ට තියෙන්නේ මෙන්න මේ වගේ ස්ට්‍රිප් එකකට කනෙක්ට් කරන්න තමයි හදලා ඉවලා තියෙන්නේ. මේක කඩේ වෙනම ගන්න තියෙනවා.
මේක කෙලින්ම මේ ජැක් එකට සම්බන්ධ කරන්න තමයි මේක එවන්නේ. ඉතින් මම ඒක අයින් කරලා වයර් ටිකක් පාස් කරගෙන තියෙනවා. ඒකට තමයි මම DC ලයිට් ටික මේ තියෙන මම ඒකේ පාවිච්චි කරපු තව සර්කිට් එකක්. මෙතන RGB පාට තුන මම මේ පාට තුනෙන්ම අරගෙන තියෙනවා. මේ වයර් එක කොළ පාට, රෙඩ් වයර් එක රෙඩ් පාට, බ්ලූ වයර් එක බ්ලූ කලර් එක, ඒ වගේම මේ දුඹුරු පාට එක ප්ලස් ලයින් එක. මේක අපේ IR සෙන්සර් එක. මේක අනිවාර්යයෙන්ම කූඩුවෙන් එළියට එන්න තියෙන්න ඕනේ මේ IR සෙන්සර් එක. නැත්තම් ඔයා රිමෝට් එකෙන් කන්ට්‍රෝල් කරලා හරියට වැඩ කරන්නේ නැහැ. සිග්නල් එක මේ IR එකට පාස් වෙන්නේ නැති නිසා. ඉතින් ඒකත් මතක් කරන්න ඕන. IR සෙන්සර් එක මේ සර්කිට් එක ඔයා කූඩුවට අමුණනවා නම් ඒ කූඩුවේ එළියට මෙන්න මේ IR සෙන්සර් එක තියෙන්න හයි කරගන්න අමතක කරගන්න එපා. එතකොට ඔයාට හරිම ලේසියෙන් රිමෝට් එක පාවිච්චි කරලා කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාට මේ සර්කිට් එක ප්‍රෝග්‍රෑම් කරලා, ඒ කියන්නේ ඔයාට අදාළ රටාව සිලෙක්ට් කරලා, අදාළ ඒ රටාවට අදාළ ස්පීඩ් එක සිලෙක්ට් කරලා, ඒ ස්පීඩ් එකටයි ඒ රටාවටයි අදාළ කලර් එකේ බ්‍රයිට්නස් එක අඩු වැඩි කරලා ඔයගලන්ට පුළුවන් මේක කෙලින්ම ෆික්ස් කරගන්න. මේකත් ඒ විදිහමයි ෆික්ස් කරගන්න පුළුවන් ඔයගලන්ට. ඒ වගේම මෙන්න මේක ඔයගලන්ට ඇතුලෙන් ෆික්ස් කරගත්ත පස්සේ එළියේ ඉඳන් ඔයාගේ ෆෝන් එකෙන් ඕනම විදිහකට කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. මතක තියාගන්න මේකට සාමාන්‍යයෙන් ඔයාට ලයිට් පටි උපරිම 30ක් වගේ ගහන්න පුළුවන් 12 volts LED පටි. ඔයගොල්ලෝ දන්නවා 12 volts LED පටි කිව්වම ඕන කෙනෙක් ලයිට් තුනේ පටිය ඒ වගේ පටි සාමාන්‍යයෙන් 30ක් 40ක් විතර මේකට කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. මේකටත් සාමාන්‍යයෙන් මේ විදිහෙන් පුළුවන්. මේකත් ඒ විදිහෙන් පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් උපරිම 2 amperes 1 amperes 1.5 amperes වගේ වෙනකන් ලෝඩ් එකක් අදිනකන් ඔයගොල්ලන්ට පාවිච්චි කරගන්න පුළුවන්. හොඳම දේ තමයි කම්පියුටර් පවර් සප්ලයි එකක් පාවිච්චි කරන්න පුළුවන් නම් හරියට හරි කම්පියුටර් පවර් සප්ලයි එකක්. එහෙම නැත්නම් SMD පවර් සප්ලයි එකක්. කඩේ ගන්න තියෙන දැන් 12 volt SMD පවර් සප්ලයි 5 ampere 2 ampere 10 ampere 40 ampere වගේ අන්න ඒකින් 5 ampere වගේ 12 volt පවර් සප්ලයි එකක් ගත්තා නම් ඔයගලන්ට හොඳටම ප්‍රමාණවත් මේකට. ඒ වගේම මේක 6 ampere වෙනකම් පුළුවන්. එතකොට ඔයා 6 ampere කියන්නේ සාමාන්‍යයෙන් බලු මේක නම් 100ක් විතර දාන්න පුළුවන් වෙයි. ගොඩක් දුරට මේ සර්කිට් එක 6 ampere කියලා ගහලා තිබ්බට හැබැයි මේකේ තියෙන ට්‍රාන්සිස්ටර් ඔයගලන්ට මට මේක ගලවපු එකක් නැහැ. ඔයගලන්ට පේන්නේ නැති මේකේ ට්‍රාන්සිස්ටර් ටික තියෙන මෙන්න මෙතන ට්‍රාන්සිස්ටර් ටික තියෙනවා. මේ තියෙන ට්‍රාන්සිස්ටර් තුන ඔයගලන්ට පේන්නේ නැති කළු පාටට. ඒ තුනම තමයි මෙතනත් තියෙන්නේ. කිසිම වෙනසක් නැහැ. එකම සයිස් එක. ඒක නිසා මේකෙත් කොච්චර 6 ampere කියලා කිව්වට උපරිම බලු 30ක් 40ක් වගේ දෙන්න. ඔයාට ඊට වැඩිය LEDs තියෙනවා නම් ඔයගොල්ලෝ ගාව පටි මේ වගේ සර්කිට් දෙක තුනක් දාලා, ඒ කියන්නේ තට්ටු තුනකට කූඩුව ගහනවා නම් මේ වගේ ලයිට් පටි මේ සර්කිට් තුනක් හතරක් පාවිච්චි කරලා, ඒ කියන්නේ කූඩුවේ බට්ටොන්ට එක සර්කිට් එකක්, ඊට පස්සේ උඩ තට්ටුවට තව සර්කිට් එකක්, යට තට්ටුවට තව සර්කිට් එකක්, එහෙම නැත්නම් උඩ තට්ටුවේ කොටස් තුනක් තියෙනවා නම් ඒ කොටස් තුනට මේ જાති සර්කිට් තුනක් පාවිච්චි කරලා ඔයගලන්ට ඕන ප්‍රමාණයක් මේ જાති පාවිච්චි කරලා 12 volts වලින් ඔයගලන්ගේ කූඩුව ලස්සන කරගන්න පුළුවන්. 12 volts LED පටි දැම්මාට පස්සේ කූඩුව මාර ලස්සනයි. මොකද සාමාන්‍ය ෆ්ලෑෂර් කොට එක වගේ නෙමෙයි මේවා කලර් එක චේන්ජ් වෙන්නේ හරිම ස්මූත් විදිහට. ඒ කියන්නේ ෆේඩ් වෙනවා මේකේ එළිය. ඒ කියන්නේ එක එළියක් අඩු වීගෙන ගිහිල්ලා අනිත් එළිය වැඩි වීගෙන එනවා. ඉතින් ඒක කවදාවත් අපිට ගන්න බෑ ෆ්ලෑෂර් කොට එකකින්. ෆ්ලෑෂර් කොට එකකින් වෙන්නේ එක පාට මෙයාගේ ලයින් එක ඩිස්කනෙක්ට් කරලා ඒ පාට එක පාටම ඔෆ් කරලා දානවා. එක පාටම පත්තු කරගන්න ඔෆ් කරනවා. ඒක තමයි කරන්නේ. හැබැයි මේ සර්කිට් එකේදී අපේ එළිය හරි ලස්සනට මෙන්න මෙහෙම විහිදෙනවා අඩු වෙනවා. මෙන්න මෙහෙම විහිදෙනවා අඩු වෙනවා. අන්නේ ලස්සන අපිට කූඩුවට ගන්න පුළුවන්. ඔයගොල්ලෝ මගේ ෂෝට් වීඩියෝස් බලන්න පුළුවන් පල්ලෙහාට ගිහිල්ලා. ඒ වීඩියෝස් වල තියෙනවා මම හදපු කූඩු වල වීඩියෝස්. ඉතින් ඒ වගේ ඔයගොල්ලන්ට තීරණය කරගන්න පුළුවන් මේ වගේ සර්කිට් එකකින් කොච්චර දෙයක් කරගන්න පුළුවන්ද ඔයාගේ කූඩුවට කියලා. මම අන්තිමට හදපු කූඩුවේ ලයිට් පටි 120කට වගේ ලයිට් පටි 120කට වඩා මම පාවිච්චි කරා. ඒ ලයිට් 100 පටි 120ට මෙන්න මේ જાතියේ සර්කිට් දෙකකුයි මෙන්න මේ જાතියේ එකකුයි තමයි මම පාවිච්චි කරේ. මේ જાතියේ සර්කිට් දෙක පාවිච්චි කරේ උඩ තට්ටුවටයි යට තට්ටුවටයි දෙපැත්තට කරගෙන කූඩුවක්. උඩ තට්ටුවට මේ සර්කිට් එකයි යට තට්ටුවට මේ සර්කිට් එකයි පාවිච්චි කරා. ඒ වගේම පරිවාර කූඩු උඩ තට්ටුවට විතරයි දැම්මේ. උඩ තට්ටුවේ පරිවාර කූඩු වලට මේ වගේ සර්කිට් එකක් පාවිච්චි කරා. ඉතින් මේ විදිහට මෙන්න මේ සර්කිට් තුන පාවිච්චි කළා තමයි මම ගිය සැරේ කූඩුව හැදුවේ.
ඉතින් දැන් ඕගොල්ලන්ට තේරෙනවා ඇති කොච්චර පහසුද ඕගොල්ලන්ගේ කැරක. එහෙනම් ඉතින් ඔයගොල්ලන්ගෙන් ඉල්ලලා සිටිනවා ඔයගොල්ලන්ට ෆ්ලෑෂර් කොට හදන්න කම්මැලි නම්, හදන්න දන්නේ නැත්නම්, හදන්න අමාරු නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ කූඩුවේ ලයිට් ටික ලස්සන ඩිසයින් කරගන්න පුළුවන් මෙන්න මේ වගේ සර්කිට් පාවිච්චි කරලා. ඉතින් මේවා ඔයගොල්ලන්ට පුළුවන් AliExpress එකෙන්, Daraz එකෙන්, ඒ වගේම ඔයාගේ ළඟම තියෙන ටවුන් එකේ තියෙන ඉලෙක්ට්‍රික් බඩු ෂොප් වල, එහෙම නැත්නම් ගොඩක් වෙලාවට 3 wheel වගේ මොඩිෆිකේෂන් කරන තැන්වල 3 wheel වල ලයිට් ඩිසයින් එහෙම හයි කරන මොඩිෆිකේෂන් තැන්වල මේ වගේ සර්කිට්ස් හරිම ලේසියෙන් හොයාගන්න පුළුවන් පොඩි ගානකට. ඉතින් එහෙනම් සුබපතනවා ඔයගොල්ලන්ගේ කූඩුවත් හරි ලස්සනට ලයිට් වලින් ආලෝකමත් කරගන්න කියලා. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි. අපි හම්බෙමු තවත් වීඩියෝ එකකින්.